තෞහීද් සංවිධානවල ජාතික දායකත්වය. අපගේ ශ්‍රී ලංකා මාතෘභූමිය ඉන්දියන් සාගරයේ ඇකය මත නිල් මැණිකෙන් යුත් පළසක් එළුවාක් මෙන් නිල්වන් සයුරින් වට වූ මනරම් මුතු ඇටයකි. පෙරදිග සහ අපරදිග යා කරන සේද මාවතේ මහිමවත් කිරුලයි. ලෝක වෙළඳාමේ හදවතයි. රන්වන් වෙරළ තීරයන් වලාකුළු සිපගන්නා කඳු මුදුන් සහ හරිත පැහැති තේවතු යායන්ගෙන් සමන්විත වූ මුළු ලෝකයේම මවිතයට පත් කරන තරම් රමණීය වූ සහ ඓතිහාසික අභිමානයෙන් යුත් දේශයකි. ශ්‍රී ලංකාව යනු බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම සහ ක්‍රිස්තියානි ආගම අදහන ජනයා මෙන්ම සිංහල, දෙමළ, මැලි වැනි විවිධ භාෂා කතා කරන ජනයා ජීවත්වන විවිධත්වයෙන් පිරි ලෝකයටම ආදර්ශයක් වූ සාමකාමී මල් උයනකි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ඉතිහාසය 7 වන සියවසේ සිටම මේ පොළොවත් මේ සුළඟත් සමග වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතින්නකි. අද වන විට මිලියන 22ක් පමණ ජනතාවක් ජීවත් වන ශ්‍රී ලංකාවේ 10.7% එනම් ලක්ෂ 23ක් පමණ මුස්ලිම්වරු වෙති. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ඉතිහාසය ආරම්භ වූ දා සිට මෙම දේශයේ ස්වෛරීභාවය වෙනුවෙන් සහ දේශපාලන සමාජීය මෙන්ම ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මුස්ලිම්වරු තමන්වම කැප කර ඇත. නිදහසට පෙර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ පැවති යුගවලදී මුස්ලිම්වරු මෙරට රජවරුන් සමග උරහිසට උරහිසදී ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වෛරීභාවය වෙනුවෙන් සටන් කළ ඉතිහාසය කිසිදා අමතක කළ නොහැක. මෙම රමණීය දේශයට ආපදාවන් පැමිණි අවස්ථාවලදී සහ විවිධ අභියෝග මත වූ අවස්ථාවලදී නොසැලී සිටිමින් ඉස්ලාමය උගන්වන මානුෂීය ගුණාංග හදවතේ දරාගෙන අපි ශ්‍රී ලාංකිකයෝ යන තේමාව යටතේ විවිධ ජනවර්ගවල දුක නිවීමට වෙහෙස වූ ඉතිහාසයක් ලාංකික මුස්ලිම්වරුන්ට ඇත. ශ්‍රී ලංකාවේ තෞහීද් සංවිධානවල මෙහෙවර සියවස් ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියයි. නිදහස් ලංකා ඉතිහාසයේ 1947 වන වසර සුවිශේෂී වසරකි. ලංකාවේ තෞහීද් සංවිධාන ආයතනික වශයෙන් සිය කටයුතු ආරම්භ කළේ මෙම කාලවකවානුවේදීය. අල් කුර්ආනය සහ සුන්නාව එමෙන්ම සලෆුස් සාලිහීන් පූර්වාගාමීන්ගේ මඟ පෙන්වීම යටතේ ඉගැන්වීම් හරහා පැහැදිලි ප්‍රතිපත්තිගරුක බවක්, ආගමික දැනුමක්, ආධ්‍යාත්මික වටිනාකම් සහ සදාචාරාත්මක ගුණාංගවලින් හෙබි සමාජ වගකීම් සහිත යහපත් පුරවැසියන් බිහි කිරීම තෞහීද් සංවිධානවල ප්‍රධාන අරමුණ විය. දේශයක ශක්තිය පවතින්නේ එහි ගොඩනැගිලි මත නොව මානව සම්පත් සංවර්ධනය මතය. ඒ අනුව තෞහීද් සංවිධාන දිවයින පුරා මානව සම්පත් සංවර්ධනය කිරීමේ අරමුණින් අරාබි විද්‍යාල 30කට අධික ප්‍රමාණයක් සහ සිය ගණනක් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යනු ලබයි. මෙහි ඉගෙනුම ලබන සිසුන් ආගමික විද්වතුන් පමණක් නොව ඔවුන් මෙරට විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්, කතිකාචාර්යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් ලෙස දේශයට සේවය කරති. විශේෂයෙන්ම අරාබි රටවල් සමග පවතින සබඳතා ශක්තිමත් කිරීමේදී මොවුහු යා කෙරෙන පාලමක් ලෙස කටයුතු කරති. මැද පෙරදිග රටවල් ලැබෙන විදේශ විනිමය අදටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියකි. වෙළඳාම, ආයෝජන, යටිතල පහසුකම් සහ රැකියා අවස්ථා සඳහා අරාබි රටවල් ලබා දෙන බිලියන ගණනක ආධාර පිටුපස මෙම සංවිධාන විසින් බිහි කරන ලද මානව සම්පත් විශාල ගාමක බලවේගයක් වී ඇත. පොළොවේ වෙසෙන්නන්ට කරුණාව දක්වන්න. එවිට අහසේ සිටින්නා ඔබට කරුණාව දක්වනු ඇත. යන නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මෙම ඉගැන්වීම පදනම් කර ගනිමින් අල්ලාහ්ගේ පිහිටෙන් තෞහීද් සංවිධාන ශ්‍රී ලංකාව ආපදා තත්වයන්ගෙන් පීඩා විඳි සෑම අවස්ථාවකදීම සිවිල් ක්‍රියාකාරකම් මගින් මානුෂීය සේවා සපයමින් දේශීය ගොඩනැගීමට දායක වී ඇත. ඒ අනුව රජයේ ප්‍රතිපත්තිවලට ශක්තියක් වෙමින් ස්වේච්ඡා සංවිධාන සිය ගණනක්
කිසිදු ප්‍රසිද්ධියකින් තොරව නිහඬව සේවය කරමින් සිටිති. අල්හම්දුලිල්ලා. මෙම ගමනේදී සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් තෞහීද් සංවිධාන ඉටු කළ සුවිශේෂී මෙහෙවර පිළිබඳව අපගේ අවධානය යොමු කරමු. රජයේ රෝහල් ඇතුළුව සෞඛ්‍ය ශාස්ත්‍රය දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා තිබීම, සෞඛ්‍ය සායන, ලේ දන් දීම්, අක්ෂි සායන හා සැත්කම් වැනි වෛද්‍ය කඳවුරු පවත්වා තිබීම, අධ්‍යාපන ශාස්ත්‍රය සඳහා වූ දායකත්වය, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය කිරීමට දායක වීම, කාන්තාවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම, විවිධ ශාස්ත්‍ර සඳහා වටිනා ශිෂ්‍යත්ව ක්‍රම පවත්වාගෙන යාම, අනාථ දරුවන් සහ වැන්දඹුවන් සඳහා මූල්‍ය ආධාර සහ නඩත්තු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සමාජ සේවා සහ සුබ සාධන ශාස්ත්‍රවලදී තෞහීද් සංවිධාන සැපයූ සක්‍රීය දායකත්වය, යුද්ධය පැවති කාලයේ සහ ආපදා තත්ත්වයන්හිදී තාවකාලික සහ ස්ථීර නිවාස පහසුකම් ලබා දීම, දිලිඳු ජනතාවට මූලික නිවාස පහසුකම් සලසා දීම, නියඟයින් පීඩා විඳින ගම්මාන සඳහා පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ විවිධ ශ්‍රේෂ්ඨවල ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම යනාදිය මෙහිදී කැපී පෙනෙන සේවාවන් කිහිපයකි. සුනාමි රළ පහර අප රට වෙලාගත් අවස්ථාවේදීත්, කොරෝනා වසංගතයේ ජීවිතවලට තර්ජනයක් වූ අවස්ථාවේදීත්, ගංවතුරින් නිවාස යට වූ අවස්ථාවේදීත් සහ අවතැන් වූ ජනතාව පීඩාවට පත් වූ සෑම අවස්ථාවකදීම තෞහීද් සංවිධාන සමාජිකයින් වීදි බැස තමන් ගැන නොසිතා අන් අයගේ දුක නිවීමට වෙහෙස වූයේ ඉතිහාසය සාක්ෂි දරමිනි. සාමය කඩාකප්පල් කරන අන්තවාදය හා ත්‍රස්තවාදය හිස එස වූ අවස්ථාවලදී මනුෂ්‍යත්වය යනු ඉස්ලාමයයි යන්න හඬ නගා ප්‍රකාශ කළ අතර අන්තවාදයට එරෙහිව සම්මන්ත්‍රණ සහ සිකුරාදා දින දේශන හරහා දැනුවත් කිරීම සඳහා තෞහීද් සංවිධාන විශාල දායකත්වයක් පිරිනමා ඇත. එමෙන්ම දෑවැද්ද, පොලිය, මත්ද්‍රව්‍ය වැනි සමාජ විපත්වලට සහ මිත්‍යා විශ්වාසවලට එරෙහිව ජනතාව දැනුවත් කරමින් ප්‍රගතිශීලී දේශයක් බිහි කිරීම සඳහා තෞහීද් සංවිධාන විශාල කාර්යභාරයක් ඉටු කරයි. මෙසේ තෞහීද් සංවිධාන සිදු කළ මානුෂීය සේවාවන්හි දත්ත දහස් ගණනක් ඉක්මවා යනු ඇති. නමුත් එම දත්ත සියල්ල ලෑස්තුගත කර පෙන්වීමට වඩා අප දේශයේ ජනතාවගේ දුක නිවීමෙන් අප ලබන තෘප්තිය ඉමහත්ය. සේවාවන්හි සාර්ථකත්වය රඳා පවතින්නේ හුදු දත්ත මත නොව අපේ රටේ සෑම පුරවැසියෙකුම අත්විඳින ආරක්ෂාව සහ සමාජ සහජීවනයේ මත බව යථාර්ථයයි. දේශය පිළිබඳ ඇති ලැදියාව සහ එහි ප්‍රගතිය අපගේ ප්‍රධාන ඉලක්කයයි. ඉන්ෂා අල්ලාහ් රටත් අපත් අතර ඇති බැඳීම සමග ඉදිරි කාලය තුළද සියලු ජාතීන් අතර යහපත් සබඳතා පවත්වමින් එකමුතුව ජීවත්වන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි එක්වෙමු.